හැමෝටම අයිබෝවන්. කාලයකට පස්සේ ආයිත් මම හිතුවා අලුත් මාතෘකාවක් එක්ක ඔයාලත් එක්ක සාකච්ඡාවකට චුට්ටක් යන්න කියලා. මොකද මේ දවස්වල ඔයාලා දන්නවා ඇති හැමෝගෙම අවධානය තියෙන්නේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව. මොකද ලබන අවුරුද්දේ දැන් මේක ක්‍රියාත්මකයි. එතකොට ලබන අවුරුද්දේ විෂයන් පන්ති දෙකකට සම්බන්ධ වෙනවා මේක. එකක් තමයි එක ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය කියන ශ්‍රේණි වලට මේක අනියුක්ත වෙනවා. ඒතර අපි මේකේ සමහර කට්ටියන්ට ගැටලුව තියෙනවා. මොකද්ද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව කොහොමද ඔයාලගේ දරුවන්ට මේක බලපාන්න කියලා. එකක් තමයි මම චුට්ටක් ඔයාලට පැහැදිලි කරන්නම්. ලබන අවුරුද්දේ ප්‍රාථමික අංශය, ඒ කියන්නේ ප්‍රාථමික අංශය යටතේ අපිට කියන්න පුළුවන් පළවෙනි ශ්‍රේණිය. එතකොට මේ අනිත් කාරණාව තමයි ද්විතීය අංශයේ යටතේ 6 වෙනි ශ්‍රේණියටත් මෙන්න මේ කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ලක් වෙනවා. එතකොට ඒක මේ මගේ ගෲප් එකෙත් ඉන්න දරුවන්ට මතක ඇති, නැත්නම් Facebook එකේ මම ගොඩක් මේ දවස්වල ෆොටෝ කියන්නේ වැදගත් කරුණු ෂෙයා කරනවා. ඒ අතරේ මම යොමු කරපු මාර්ගෝපදේශන සහ තවත් කොටස් දේවල් එක්ක ඔයාලට යම්කිසි අවබෝධයක් සහ අවධානයක් මේ සම්බන්ධව යොමු වෙලා ඇති. තවත් එකක් තමයි මම චුට්ටක් මේ පැහැදිලි කරගෙන යන්නම් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ ප්‍රතිපත්තිමය මූලධර්ම කිහිපයක්. එකක් තමයි නිදහස් අධ්‍යාපනය සහ සමප්‍රවේශය. තවත් කාරණාවක් තමයි මානව සංවර්ධනය සහ සේවා නියුක්තියට අදාළත්වය, සියල්ලටම පිළිගත හැකි බව, සමාජයට වග කියන පුරවැසියන්, ඒ වගේම තිරසාර බව නවෝපාදනය සහ යාවජීව අධ්‍යාපනය කියලා කතා කරන්න පුළුවන්. තවත් එකක් තමයි මෙන්න මේ කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල බලාපොරොත්තු වෙන අරමුණු මොනවද කියලා චුට්ටක් මම පැහැදිලි කරන් යන්නම්. එකක් තමයි ජාතික අධ්‍යාපන ඉලක්ක හා අනුගත වීම. විෂයමාලාවේ අදාළත්වය සහ ගුණාත්මක භාවය ඉහළ නැංවීම. තවත් එකක් තමයි සිසුන්ගේ ඉගෙනුම්ඵල ඉහළ නැංවීම. වගේ කාරණා කිහිපයක් දක්වනවා. තවත් එකක් තමයි මම චුට්ටක් මේක ඔයාලා බලන්න පුළුවන් ළඟදී නිකුත් කරපු පොඩි චක්‍රලේඛයක්. මම සඳහන් කරන චක්‍රලේඛය 2025 10 22 වෙනිදා නිකුත් කරපු ED 17යි 3.01.01 කියන යොමු අංකය ඔස්සේ ලබා දීපු චක්‍රලේඛයේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන වෘත්තීමය අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් නිකුත් කරපු චක්‍රලේඛයත් එක්ක මම මේක පොඩ්ඩක් කතා කරේ. තවත් කාරණාවක් තමයි දැන් මම සඳහන් කරන්නේ මේ ප්‍රාථමික අංශය සහ ද්විතීය අංශය යටතේ මම චුට්ටක් කතා කරන්නම් ප්‍රාථමික අංශය සම්බන්ධව මොන වගේ කාරණාද ඉදිරිපත් වෙලා තියෙන්නේ මෙන්න මේ සම්බන්ධව. ප්‍රාථමික අංශය අවධි 3කට යොමු කරනවා මේ කියන දත්ත වාර්තාත් එක්ක. එකක් තමයි පළමු ප්‍රධාන අවධිය, ඒ කියන්නේ පළමු සහ දෙවන ශ්‍රේණිය. දෙවන ප්‍රධාන අවධිය වශයෙන් දක්වනවා 3 සහ 4 ශ්‍රේණිය. තුන්වන ප්‍රධාන අවධිය වශයෙන් දක්වනවා 5 වන ශ්‍රේණිය. එතකොට මෙන්න මේ කියන කොටස් ටිකට ඉගෙනුම් ශේෂ්ඨ 9ක් ඔස්සේ කාරණා දක්වන එකක් තමයි මව භාෂාව, ඉංග්‍රීසි භාෂාව, දෙවන ජාතික භාෂාව, ගණිතය, ආගම හා සාරධර්ම අධ්‍යාපනය, ආරම්භක විද්‍යාව සහ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්. ඒ වගේම ඒකාබද්ධ සෞන්දර්ය අධ්‍යාපනය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය. ඒ වගේම විෂය සමගාමී ක්‍රියාකාරකම්. මෙන්න මේවා දරුවන්ට එක්කලා තියෙනවා කියලා සඳහන් කරනවා සිසුන්ගේ සංවර්ධනය ඇති කිරීම සඳහා. එතකොට මෙන්න මේ ප්‍රාථමික අධ්‍යාපනය නැත්නම් ප්‍රාථමික අංශය සම්බන්ධව පාසල පැවැත්වන්න ඕන කියලා සඳහන් කරනවා. පෙරවරු 7:30 ඉඳන් පස්වරු 2 වගේ වෙනකන් දක්වනවා. මෙන්න මේ කියන දේවල් වලට
මේ දවස්වල ගුරුවරු පුහුණු කිරීමක් සිදු කරගෙන යනවා. එතකොට මෙන්න මේ කියන පළවෙනි ශ්‍රේණියට අදාළව තියෙන තව පොත්පත් කිහිපයක් අපේ ගෲප් එකේ දානවා. මම ෂෙයා කරලා තිබ්බා. Facebook එකේ ෂෙයා කරලා තිබ්බා. එතකොට මේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මෙන්න මීට අදාළව තියෙන සම්පාදිත ක්‍රියාකාරකම්, ඒ වගේම මේට අදාළව තියෙන මොඩියුලස් දැනට නිකුත් කරලා තියෙනවා. සමහර ඒවා දැනට ගන්නත් පුළුවන් අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අදාළව තියෙන අඩවිය පරිශීලනය කිරීමත් එක්ක. මෙන්න මේ කාරණා ටිකත් එක්ක තවත් දෙයක් තමයි මෙන්න මේ පළවෙනි ශ්‍රේණියට තවත් කාරණාවක් තමයි යටිතල පහසුකම් සහ භෞතික සම්පත්. මෙන්න මේවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියත් එක්ක පාසල තුල සැකසෙන්න ඕන කාරණා කියලා දක්වනවා. ඒ වගේම කනිෂ්ඨ ද්විතීයි අධ්‍යාපනය වශයෙන් දක්වන්න පුළුවන් 6 ශ්‍රේණියේ ඉඳලා 9 ශ්‍රේණිය දක්වා. මෙන්න මේකට අදාළව තියෙන මොඩියුල්ස් දැනට නිකුත් කරලා තියෙනවා. එතකොට මේ ඔය ද්විතීයි අධ්‍යාපනය යටතේ කතා කිරීමත් එක්ක විෂයන් කිහිපයක් සම්බන්ධව තියෙනවා. මම මේ කලින් කතා කරේ ප්‍රාථමික අවධිය සම්බන්ධව. ඒතර ප්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධව කතා කරද්දී ඒ කාරණා ටිකයි දැන් මම කතා කරන්න පුතේ මේ අලුත් ඒ කියන්නේ ඊට පස්සේ තියෙන ඒ කියන්නේ මම සඳහන් කරපු 6 සහ 9 දක්වා තියෙන මීට අදාළව තියෙන මොඩියුල්ස් සම්බන්ධව. ඒතර මේකේ දක්වනවා විෂයන් 14ක් තියෙනවා. මෙන්න මේකට මෙන්න මේ මොඩියුල්ස් වලට සම්බන්ධ වීමත් එක්ක දරුවන්ට ක්‍රෙඩිට් ගන්න පුළුවන් කියලා දක්වනවා. එතන මෙන්න මේ ක්‍රෙඩිට් ලබා ගැනීමත් එක්ක ක්‍රෙඩිට් කොහොමද ලබා ගන්නේ? ඒ ක්‍රෙඩිට් සම්බන්ධව තියෙන කාරණා ඉදිරිපත් කිරීම කරලා තියෙනවා. එතකොට මේ දරුවන්ට කොහොමද මේ ක්‍රෙඩිට් ලබා ගන්නේ? ඒ වගේ කාරණා කිහිපයක් දක්වනවා. එතකොට මෙන්න මේ තවත් එකක් තමයි මෙන්න මේ ඔය ද්විතීයි අධ්‍යාපනය සම්බන්ධව කතා කරලා විෂයන් 14ක් සම්බන්ධ කරනවා. මොකද ක්‍රීඩා සමිති සමාගම් සහ සංගම් සහිතව සම්භාර 30ක් දක්වනවා. ඒ වගේම අත්‍යවශ්‍ය විෂයක් සඳහා එක් සම්භාරය බැගින් වූ ඉගෙනුම් මොඩියුල්ස් දක්වලා තියෙනවා. සම්භාර 3ක් දක්වනවා. ඒ වගේම පරිවර්තනීය කුසලතා දක්වනවා. වාරයක් සඳහා සමස්ත සම්භාර 35ක් දැක්වීම සිද්ධ කරනවා. ඒතර මේ දක්වන විෂයන් සම්බන්ධව කතා කරපු පොතේ මම චුට්ට විෂයන් කිහිපයක් සඳහන් කරන්න. ඒතර එකක් තමයි මව් භාෂාව, ඉංග්‍රීසි භාෂාව, දෙවන ජාතික භාෂාව, ගණිතය, විද්‍යාව, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, තොරතුරු හා sannivedana තාක්ෂණය, ජීවිතය සඳහා තාක්ෂණය, භූගෝල විද්‍යාව, ඉතිහාසය, පුරවැසි අධ්‍යාපනය, සෞන්දර්ය අධ්‍යාපනය, ව්‍යවසායකත්ව හා මූල්‍ය සාක්ෂරතාවය, ක්‍රීඩා, සමාජ හා සංගම්. මෙන්න මේ කාරණා දක්වනවා. ඒතර මෙන්න මේවයි මොඩියුල්ස් දරුවන්ට කොහොමද තෝරගන්න ඕන කියලා දැක්වීම සිදු කරලා තියෙනවා. ඒතර මෙන්න මේ කාරණා ටිකත් එක්ක මම මේ චුට්ටක් ඔයාලට පැහැදිලි කරේ කොහොමද මේ මොඩියුල්ස් ඔයාලට බලපාන්න කියලා. එතන මේකයි ලකුණු ලබා දීමේ ක්‍රමෝපාය සම්බන්ධව ඔයාලට මගේ group එකේ මගේ Facebook page එකේ දැනට ඔයාලට බලන්න පුළුවන්. එතන මේක කොහොමද ඔයාලට ලකුණු බෙදෙන්නේ, කොහොමද මොඩියුල්ස් වල ලකුණු ලබා ගන්න පුළුවන් කාරණා කිහිපයක් දක්වලා තියෙනවා. කොහොමද GPA ස්කේල් එක අනුව මේක බෙදෙන්නේ, එතකොට කොහොමද ප්‍රධාන විෂයන් මොනවද, අතරේක විෂයන් මොනවද, ඒ කියන කාරණා ටිකත් ඔයාලට බලන්න පුළුවන්. මේ කොහොමද ක්‍රෙඩිට්ස් ලැබෙන්නේ, මේ ක්‍රෙඩිට්ස් ලබා ගැනීමත් එක්ක දරුවන්ට කොහොමද මේක බලපාන්නේ, ඔය කියන කාරණා ටික දක්වලා තියෙනවා. ඔය කාරණා ටිකත් එක්ක මේ අපි අදට අපේ මේ සාකච්ඡාව අවසන් කරමු. මීට අදාළව තියෙන ලින්ක්ස් මම ෂෙයා කරන්නම් මීට අදාළව තියෙන. එතකොට මේවත් එක්ක ඉදිරියට වල දරුවෝ සම්බන්ධ වෙන්න මේ අපේ ක්‍රියාන්විතයත් එක්ක. එහෙනම් අපේ YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අදට මම මේ කතාව අවසන් කිරීම සිද්ධ කරනවා. හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි.